මේ තමයි ඇමරිකාවේ පණ පිටින් ගුණ වෙන සැබෑ සොම්බි මිනිස්සු. ඇයි මේ මිනිස්සු සොම්බි වෙන්නේ? මොකද්ද මේකේ තියෙන ආතල් එක? තමන්ගේ අඟ පණ පිටින් කුණු වෙද්දි ඔවුන්ට මේක අතහරින්න බැරියයි. දැනටමත් මේ දර්ශන Facebook කරා මිලියනයකට අධික පිරිසක් නරඹලා තින්නේ. නිකම්ම නිකන් නෙවෙයි. ඒ තරම් කුතුහලයක් මේකේ තියෙන නිසායි. හැබැයි ඔබ දකින්න දෙයට එහා දහස් ගුණයක් විහිසුණු ඇත්තක් මේ වීදියට හැංගිලා තියෙනවා කියලා ඔබ දැනන් හිටියද? ඇයි මේ ලෝක බලවතා තමන්ගේ රටේ මිනිස්සුන්ව පාරවල් මැද පණ පිටින් කුණු වෙනකන් නිහඬව බලාගෙන ඉන්නේ? අද අපි හෙලි කරන්න යන්නේ මේ සොම්බි වීදි පිටුපස තියෙන කිසිවෙකුත් නොකියන රහස් ගැනයි. ඔබ මේ වීඩියෝ එක අවසානය වෙනකම් බැලුවොත් ඔබ කවදාවත් ඇමරිකාව දෙස කලින් බලපු විදිහට බලන්නේ නැහැ. මේ හැම දෙයකට මුල තමයි සයිලසින්. එහෙමත් නැත්නම් ෆ්‍රැන්ක්. මේක මිනිස්සුන්ට හදපු දෙයක් නෙවෙයි. අශ්වයන් වගේ සතුන් ශල්‍ය කර්මවලදී නිර්වින්දනය කරන්න පාවිච්චි කරන බෙහෙතක්. හැබැයි මේ බෙහෙත ඇමරිකාවේ වීදිවලට ආවේ කොහොමද? මේ මත්ද්‍රව්‍යයේ ඉතිහාසය දිහා බැලුවොත් මේක මුලින්ම පුවර්ටෝ රිකෝ වැනි රටවල් වලින් ව්‍යාප්ත වෙලා තමයි පස්සේ ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා වලට එන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන්ගේ ලාභය වැඩි කරගන්න ඉතාමත් ඌට උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඔවුන් කරන්නේ හෙරෝයින් සහ ෆෙන්ටනයිල් වැනි මිල අධික මත්ද්‍රව්‍ය වලට ඉතාමත් අඩු මිලට ගන්න පුළුවන් මේ අශ්ව බෙහෙත කලවම් කරන එකයි. මේක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඉතාමත් ලාභදායී ව්‍යාපාරයක්. ඒත් මේකේ ප්‍රතිඵලය මිනිස් හදවතේ වේගය අන්තිම අඩියටම වැටෙනවා. මනසට දැනෙන්නේ මල කඳක් වගේ හැඟීමක්. අන්න ඒ නිසායි ඔවුන් ඇය ගණන් එකම තැන ගල් ගැහිලා ඉන්නේ. හැබැයි ප්‍රශ්නය ඒක නෙවෙයි. මේක ඇඟ ඇතුලේ කරන විනාශය ඊටත් වඩා දරුණුයි. ඇත්තටම මොකද්ද මේකේ තියෙන ආතල් එක? ඇයි මිනිස්සු මේකට මෙච්චර ඉක්මනට ඇබ්බැහි වෙන්නේ? සාමාන්‍ය මත්ද්‍රව්‍යකින් ලැබෙන මත්ගතියට වඩා දසදහස් මත්ගතියක් මේ සත්ව නිර්වින්දක රසායනයෙන් ලැබෙනවා. මේක ගත්තම Taman ඉන්නේ කොහෙද, කරන්නේ මොකද්ද කියලා සම්පූර්ණයෙන්ම අමතක වෙලා යනවා. තමන්ගේ ජීවිතයේ තියෙන හැම ප්‍රශ්නයක්ම මොහොතකට මැකිලා යනවා. හරියටම මල කඳන් වගේ පැය ගණන් එකම තැන ඉන්න පුළුවන් නිශ්ශබ්දතාවයක් තමයි ඔවුන්ට මේ මත්ද්‍රව්‍යයෙන් ලැබෙන්නේ. ඒ මත්ගතිය පැය ගණනාවක් එක දිගටම තියෙන නිසා ජාවාරම්කරුවන් මේක හෙරෝයින් වලට කලවම් කරනවා. හැබැයි ඒ ලබන මොහොතක සතුට වෙනුවෙන් ඔවුන් ගෙවන වන්දිය තමයි ඔවුන්ගේ මුළු ශරීරයම උණු වෙලා හැලෙන එක. ඔබ මේ වීඩියෝ වල දකින දරුණුම දේ තමයි මේ මිනිසුන්ගේ ඇඟේ තියෙන බිහිසුණු තුවාල. ඔබ හිතන ඇති මේවා වැටිලා වෙච්ච තුවාල කියලා. කොහෙත්ම නැහැ. මේක සයිලසින් වල තියෙන අතුරු ආබාධයක්. මේ රසායන ශරීරගත වුණාම රුධිර නාල පවා හැකිලෙනවා. ඒ කියන්නේ ඇඟේ තුවාලයක් වුණාම ඒක සුව කරන්න අවශ්‍ය ඔක්සිජන් ලේ හරහා ඒ තැනට යන්නේ නැහැ. මේකේ ප්‍රතිඵලය තමයි උඩාම සීරීමක් පවා සති කිහිපයකින් මුළු අතක් හෝ කකුලක්ම කුණු වෙලා හැලෙන මට්ටමට පත් වෙන එක. සමහර වෙලාවට ඔවුන්ගේ ශරීරයේ මස් කැබලි පවා පාරේ හැලෙනවා. මේක නිකම්ම නිකම් මත්ද්‍රව්‍යයක් නෙමෙයි. මේක ශරීරය ඇතුළතින් දිය කරන ඇසිඩ් එකක් වගේ දරුණුම දරුණු දෙයක්. බොහෝ දෙනෙකුට සිතන නැගෙන ප්‍රශ්නය තමයි ඇයි මෙයාලට මේක මෙච්චර දරුණු දෙයක් කියලා දැනත් මේක නවත්ත ගන්න බැරි ඇයි කියන එක. ඒකට උත්තරේ තියෙන්නේ මේකේ තියෙන දරුණු විද්‍රෝවල් එක ඇතුලේ. මේ මත්ද්‍රව්‍ය ගන්න එක නැවැත්තුවොත් ඔවුන්ට දැනෙන ඒ වේදනාව මරණයට වඩා දරුණුයි. අධික ශාරීරික වේදනාව, වමනය සහ උස්ම ගන්න බැරි තරම් පීඩනය නිසා ඔවුන් හිතනවා පණ පිටින් කුණු වෙවි හරි මේ මත්ද්‍රව්‍ය ගන්න එක සැපයි කියලා. මේක මාරක උගුලක්. වරක් අහු වුණොත් ආයෙත් කිසිම විදියකින් කැලවීමක් නැති තරම් මාරක උගුලක්. මේක තමයි මේ වීඩියෝ එකේ තියෙන වැදගත්ම ප්‍රශ්නය. ඇයි මේ ලෝක බලවතා මේ මිනිස්සුන්ව අල්ලලා ඉරේ දාන්නේ නැත්තේ? ඇයි පාරවල් මැද මෙහෙම වෙන්න ඉඩ දීලා බලාගෙන ඉන්නේ කියන එක. පළවෙනි හේතුව තමයි නීතියේ තියෙන හිටසක්. සයිලසෙන් කියන්නේ සත්ත්ව ඖෂධයක් මිසක්
ඇමරිකාවේ තහනම් මද්‍රව්‍ය ලයිස්තියේ තිබුණු දෙයක් නෙවෙයි. ඒ නිසා පොලිසියට පවා මෙයා ළඟ තියන් ඉන්න අයව අල්ලන්න නීතිමයෙන් බලයක් තිබුණේ නැහැ. දෙවැනි හේතුව තමයි මේ ප්‍රශ්නය දැන් අධික ලෙස පාලනයෙන් තොරවීම. දසදහස් ගණන් මිනිසුන් පාරේ මේ විදියට වැටිලා ඉන්නවා. ඒ හැම කෙනාම රඳවන්න තරම් ඉඩක් බන්ධනාගාරවල නැහැ. ඒ වගේම ඇමරිකාවේ අලුත් මතය තමයි මේ මිනිස්සු වැරදිකරුවන්ට වඩා රෝගීන් විදියට සලකන්න ඕනි කියන එක. හැබැයි ඒ මානුෂීය ගුණය නිසා අද ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තය සම්පූර්ණයෙන්ම සොම්බි දේශයක් වෙලා ඉවරයි. ඔයාලා හිතන ඇති මේක ඇමරිකාවේ විතරක් තියෙන ප්‍රශ්නයක් කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. ඉන්දියාවේ ප්‍රධාන නගර කීපයකම සොම්බි මිනිසුන් ඉන දර්ශන ඕනෑ තරම් වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා. ජාවාරම්කරුවන් ලාභය වෙනුවෙන් ලෝකේ පුරා මේ අශ්ව බෙහෙත් මත්ද්‍රව්‍ය වලට කලවම් කරනවා. දැන් හිතන්න අපේ රට ගැන. ලංකාවටත් මෙයා මැදින් එන්න තියෙන ඉඩකඩ ගොඩක්ම වැඩි. අයිස් වගේ දරුණු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු පිරිසක් ඉන්න රටක මේ සයිලසින් වගේ දේවල් ඇතුළු වුණොත් අපේ රටේ තරුණ පරපුරත් මේ වගේම වීදි මැද හුණු වෙලා මැරෙන්න වැඩි දවසක් යන්නේ නැහැ. කුතුහලයට හරි එක දවසක ආතල් එකකට හරි ඔබ ගන්න එක මත්පෙත්තක් ඔබේ මුළු ජීවිතේම සොම්බි වීදියක අවසානය සනිටුහන් කරන්න පුළුවන්. ඉතින් මේ පණ පිටින් කුණු වෙන සොම්බි මිනිසුන් ගැන ඔබට සිතෙන්නේ මොකද්ද? ඔබේ වටිනා අදහස පහලින් කමෙන්ට් කරන ගමන් මේ වගේ කුතුහලයේ සහ දැනුමෙන් පිරුණු වීඩියෝ දිගටම නරඹන්න සිතියමෙන් පිට YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ඕගොල්ලෝ හැමෝටම ජය වේවා.